ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති අපේ නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මැතිතුමනි, ඒ වගේම රත්න ගමගේ නියෝජ්‍ය මැතිතුමා ඇතුළු සියලුම බහුජන නියෝජිත මහත් මහත්මීනි, වරාය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් තුමා, ඒ වගේම ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ලේකම් තුමා, ඒ වගේම පළාත් ලේකම්තුමා ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන්, වරාය අධිකාරිය සභාපතිතුමන්, සාමාන්‍ය අධිකාරිතුමා ඇතුළු වරාය අමාත්‍යාංශය හැටියට වරාය අධිකාරියන් සම්බන්ධ වෙන සියලුම නිලධාරී මහත්මීන් ඇතුළු සියලු දෙනාගේම අවසරයි. අද දවසේ අපි කතා කරන්න ඇත්තටම විශේෂයෙන් අදහස් කරේ වරාය ගාලු වරාය සංවර්ධන සැලැස්ම මේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට ඉදිරිපත් කරලා ඒ කමිටුවේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන්න. ඊට කලින් ඒ යෝජනාව තුළ අන්තර්ගතය ගැන කතා කරන්න කලින් මම කැමති පුංචි වෙලාවක් ගන්න. ඇත්තටම අපි දන්නවා ගාලු වරායේ සංවර්ධනය අපිට වැදගත් වෙන්නේ ඇයි කියන එක සම්බන්ධයෙන් කෙටි අදහස් කිහිපයක් කියන්න. විශේෂයෙන් අපි දන්නවා ලංකාවේ විශේෂයෙන් මේ සමුද්‍රීය ආර්ථිකය ගත්තොත්, මෙරිටයිම් ඉකොනොමික් ගත්තොත් ජල ජාතික නිෂ්පාදිතයේ විශේෂයෙන් අපි ෆිෂරිස් පැත්තකින් දුවොත් 2.5ක විතර තියෙනවා. ඒ වගේම ෆිෂරිස් දීවර සමුද්‍රීය පැත්ත ගත්තත් තවත් 1.4ක විතර ප්‍රමාණයක් තියෙනවා. නමුත් ලංකාවේ තියෙන ඒ භූගෝලීය පිහිටීමේ තියෙන ඒ ස්ට්‍රැටජික් ලොකේෂන් එක උපාය මාර්ගික ස්ථානය ගත්තත් විශේෂයෙන් අපේ අමාත්‍යාංශයට අදාළව වරාය ඇතුළු ඒ සමුද්‍රීය කටයුතු වලදී, ඒ වගේම ගුවන් සේවා කටයුතු වලදී විශාල විභවතාවයක් තියෙනවා අපේ ජල ජාතික නිෂ්පාදිතයට මීට වඩා වැඩි දායකත්වයක් ලබා දෙන්න. එක පැත්තකින් අපි ජල ජාතික නිෂ්පාදිතයේ ප්‍රමාණාත්මක වැඩි කරන අතරේ මෙන්න මේ වගේ විභවතාවයක් පොටෙන්ෂල් එකක් තියෙන ක්ෂේත්‍රයන් වලින් වැඩි දායකත්වයක් ජල ජාතික නිෂ්පාදිතයට දෙන්න ඕන. තර වරාය ගැන කල්පනා කරලා බැලුවොත් අපි දන්නවා කොළඹ වරාය තමයි අපි ප්‍රධාන වශයෙන්ම වැදගත්ම වරාය හැටියට ක්‍රියාත්මක කරන්නේ. නමුත් රටවටේ වරායන් පිළිබඳ විභවතාවයන් කියන වරායන් කිහිපයක් තිබුණත් ඒ වරායන් වලින් බොහෝමයක් අපි හරිම විභවතාවයට භාවිතා කරන්නේ නැහැ, යුටිලයිස් කරන්නේ නැහැ. ඒ අතරින් ගාලු වරාය එක තමයි. ඒ නිසා අපිට අර දල ජාතික නිෂ්පාදිතයේට වරාය ක්ෂේත්‍රයෙන් දරන දායකත්වයට වැඩි ප්‍රමාණයකින් දායකත්වය ගන්න උත්සාහ කරනකොට ගාලු වරායේ සංවර්ධනය අපිට වැදගත් වෙනවා. ඒක අමාත්‍යාංශයේ හැටියට. ඒ වගේම අපේ නියෝජ්‍යවත්තුමත් ඉන්නවා දීවර අමාත්‍යාංශයේ. ගාලු වරාය මටත් වඩා හොඳින් ඔබතුමාලා දන්නවා ගාලු වරාය දෙක දීවර වරායත් ආශ්‍රිතව තියෙන්නේ. මේ සමස්ත සංවර්ධන සැලැස්ම තුළ වරාය සංවර්ධනය වෙනවා වගේම විශේෂයෙන් ඒ අදාළ දීවර වරායට ඒ සංවර්ධනයට අවශ්‍ය වෙන යටිතල පහසුකම් වර්ධනය වෙනවා. එතකොට දීවර ක්ෂේත්‍රය වරාය ක්ෂේත්‍රය ගත්තොත් අර ඉහළ ජල ජාතික නිෂ්පාදිතයක් ඇති කරන්න මේක වැදගත් වෙනවා. අනිත් පැත්තෙන් ගාලු ප්‍රදේශය මටත් වඩා ඔබතුමන්ලා ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාව හැටියට දන්නවා. ගාලු වරායේ සංවර්ධනය, ගාලු නගරයේ සංවර්ධනය විශේෂයෙන් අපේ නියෝජ්‍යවතුමා පැහැදිලි කරා වගේ අර නාගරික සංවර්ධන සැලැස්ම යටතේ ඉතා හොඳ සංයුක්ත සැලැස්මක් ඉදිරිපත් වෙලා තියෙනවා. විශේෂයෙන් ගාලු නගරය තුල තියෙන මේ පුරාවිද්‍යාත්මක වටිනාකම ඒ ප්‍රදේශයේ ආශ්‍රිතව තියෙන සංචාරක ක්ෂේත්‍රයට අදාළව තියෙන විභවතාවයෙන් භාවිතා කරලා ඉහළ සංවර්ධන සැලැස්මක් යෝජනා වෙලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා ගාලු නගරයේ ගාලු ප්‍රදේශයේ සංවර්ධනය ගත්තොත් ගාලු පාර කේන්ද්‍ර කරගත්ත රේඛීය නගරයක් හැටියට තමයි සංවර්ධනය වෙලා තියෙන්නේ. ඒක දිහා බලනකොට අපිට පේනවා සමහර වෙලාවට අර මහජන අවකාශයන් එක පැත්තකින් ටිකක් අඩුවෙන් තියෙනවා. ඒ වගේම සමහර බොහෝ සංවර්ධනයන් මම කලින් කිව්වා වගේ ගාලු පාර කේන්ද්‍ර කරගෙන තියෙන නිසා
අපිට අවශ්‍යයි ඊට වඩා වෙනස් ලේඅවුට් එකක් ගාල්ල නගරයට ගෙන්න. ඒතකොට එක පැත්තකින් මේ ගාල්ල නගර මේ වරාය සංවර්ධනය තුල අපි බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රදේශයේ තියෙන සංචාරක විභවතාවය ඉස්මතු වෙන විදියට අන්නේ වරායේ සංවර්ධන කලස්ම සකස් කරලා තියෙන්නේ. අපිට තව ටිකකින් ඒක බලා ගන්න පුළුවන්. ඒ නිසා අපි හිතනවා එක පැත්තකින් ඒ වගේම අර ඒ සංවර්ධන කලස්ම තුල ගාලු නගරයට අවශ්‍ය වෙන අලුත් මහජන අවකාශයක් නිර්මාණය කරන්න ඒ සැලැස්ම තුල යෝජනා වෙලා තියෙනවා. ඒ වගේම අපි හිතනවා අර නාගරික සංවර්ධන සැලැස්ම තුල විශේෂයෙන් මේ නගරයේ ඉඳලා දෙවටට යනකම් මන්තිරු 4කින් අලුත් පාරක් හැදෙනකොට එක පැත්තකින් දැනට තියෙන ওই ට්‍රැෆික් කන්ඩිෂන්ස් එක තැන් තුරට අඩු වෙයි. ඒකත් එක්ක අලුත් මහජන අවකාශයක් හැදෙනකොට තවත් අර නගරයේ තියෙන ලේඅවුට් එක නගර ඒ පෙනුම වෙනස් වෙලා අපි හිතනවට වඩා හොඳ නගරයක භෞතික සැලැස්මක් භෞතික පෙනුමක් අපිට බලා ගන්න සිද්ධ වෙනවා. ඉතින් රේඛීය අමාත්‍යාංශය හැටියට ඔන්න ඔය විශේෂයෙන් මම කලින් සඳහන් කරා වගේ අරමුණු දෙකක් ඔස්සේ සංචාරක විභවතාවයට ප්‍රමුඛතාවය දෙන විදිහට එහා ඍජුව හා වක්‍රව ගාලු හා ඒ අවට ප්‍රදේශවල සංචාරක ක්ෂේත්‍රයට විශාල ඉහළ පිම්මක් පනින්න පුළුවන් විදිහට. මොකද අපි සාමාන්‍යයෙන් දන්නවා මෑත කාලේ ගත්තාම අපේ සංචාරකයන්ගේ පැමිණීම සංඛ්‍යාත්මකව වැඩි වෙලා තියෙනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට වැඩිම සංචාරකයන් ආපු අවුරුද්ද තමයි 2025. හැබැයි ඒ අතරම සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා. සංඛ්‍යාත්මකව සංචාරකයන් මේ විදිහට වැඩි වුණාට ඊට සාපේක්ෂව සංචාරක ක්ෂේත්‍රයෙන් අපිට එන ආදායම සාපේක්ෂව වැඩි වෙලා තියෙනවාද කියලා. එහෙනම් අර සංචාරකයන් අපි සංඛ්‍යාත්මකව වැඩි කරනවා වගේම ඒ සංචාරක ක්ෂේත්‍රය හරහා අපිට එන ආදායම ප්‍රමාණාත්මක වැඩි කර ගැනීම සඳහා අපිට අවශ්‍යතාවයක් තියෙනවා. ඒ සඳහා කරන්න පුළුවන් එක දෙයක් තමයි මේ සංචාරකයන් මෙහි ඇවිල්ලා කරන ක්‍රියාකාරකම් වැඩි ප්‍රමාණයක් කරන එක. ඒ වගේම ඉහළ විභවයක් අපි හයි එන්ඩ් ටුවරිසම් කියලා කියන්නේ ටුවරිස්ට් කියන එන්නේ ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් ලංකාව පුරා හදන්න. අපි හිතනවා අපි යෝජනා කරන මේ වරාය සංවර්ධන සැලැස්ම තුළ අන්නේ වගේ ඉහළ හයි එන්ඩ් ටුවරිස්ට්ලට ආකර්ෂණය කරගන්න පුළුවන් ආකාරයේ සැලැස්මක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඍජුවම එක පැත්තකින් මේ වරාය සංවර්ධනය හරහා ඍජුවම ප්‍රතිලාභ ලැබෙනවා වගේම විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රයේ ඔස්සේ ඉහළ විභවතාවයකින් යුතු ඉහළ වියදම් හැකියාවකින් යුතු සංචාරකයන් මේ ප්‍රදේශයට පැමිණීමත් එක්ක වක්‍රව ප්‍රදේශයේ සංවර්ධනයට විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහ සංචාරක ක්ෂේත්‍රයේ නියැලලා ඉන්න ඒ කණ්ඩායම් වලට විශාල දායකත්වයක් ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඒ වගේම අපි දන්න කාරණයක් තමයි ඕනම සංවර්ධන සැලැස්මක් තුළ ක්‍රියාත්මක වෙනකොට මේකේ පොසිටිව් දේවල් තියෙනවා වගේම නෙගටිව් දේවල් තියෙනවා. ඕනම සංවර්ධන සැලැස්මක ඒකේ බලපෑමට ලක්වන ඉතා හෝ කුඩා කණ්ඩායමක් තියෙනවා කියන එක අපි කවුරුත් දන්න කාරණයක්. දැන් මේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට අපි මේ සංවර්ධන සැලැස්ම ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ අපිට මේ වරාය සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කර ගැනීමෙන් අපිට ලැබෙන ප්‍රතිලාභ මොනවද? එහා ගාලු නගරයේ සහ අදාළ ක්ෂේත්‍රය තුළ ලැබෙන සංවර්ධනය මොනවද? ඒ වගේම මේකෙන් කිසියම් විදියක බලපෑමක් තියෙන ඉතාම කුඩා කණ්ඩායමක් ඉන්නවනම් එයාලට තියෙන විකල්ප යෝජනා මොනවද? ඒ බලපෑම අවම කර ගැනීම සඳහා තමුන්නාන්තරගේ පැත්තෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හැටියට ලබා ගන්න පුළුවන් යෝජනා මොනවද කියන එක සම්බන්ධයෙන් අපි රේඛීය අමාත්‍යාංශයට අපි ඉදිරිපත් කළ තියෙන යෝජනා වලට මේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කරගෙන දිස්ත්‍රික් සම්බන්ධ කරන කමිටුවේ පූර්ණ අනුමැතිය ආශිර්වාදය සහයෝගය ලබාගෙන මේක ක්‍රියාත්මක කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අද දවසේ අපි මේ අවස්ථාව අපිට ලබා දුන්නු ඒ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. මොකද රේඛීය අමාත්‍යාංශය හැටියට අපි මේක ක්‍රියාත්මක කරා.
ඒක අවසන් ප්‍රතිලාභය අවසන් බලපෑමක් තියෙනවා නම් ඒ බලපෑම තියෙන මේ ගාලු දිස්ත්‍රික්කයේ සම්බන්ධී කරන කමිටුවට තමයි ඒ පිළිබඳ වක්කීම තියෙන්නේ. එනිසා වක්කීම පිළිබඳ සාකච්ඡා කරන්න මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. මම ආරාධනා කරනවා වරාය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සාමාන්‍ය අධිකාරිතුමාට අපේ ගාලු වරාය සංවර්ධන සැලැස්මේ අන්තර්ගතයේ මොනවද? මොන වගේ දෙයක්ද අපි යෝජනා කරන්නේ කියන ඉදිරිපත් කරන්න. එතනින් පස්සේ අපිට පුළුවන් තමුන්නාන්සේගේ අදහස් යෝජනා ඒ වගේම යම් විවේචන තියෙනවා නම් ඒ පිළිබඳව සාකච්ඡා කරලා අවසන් තීරණයකට එන්න ඕනේ. නම් ගණිත හිමිචන්ද්‍ර මහත්මයාට මම ආරාධනා කරනවා මේ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන්න.